හෙලෝ කොහොමද මොකද වෙන්නේ? ඔයාලා නැහැ හොඳින් ඉන්නවා නේද කට්ටියම? මං හිතනවා කට්ටියම හොඳින් ඇති කියලා. මාසෙකින් විතර වීඩියෝ එකක් ගෙනාවේ. වැඩි හින්න මචං මේ දවස්ටේ වීඩියෝ ගන්න පරක්කු වුණා. අද සුපර් වීඩියෝ එකක් ගෙනාවා. අද වෙනස් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. එහෙනම් වීඩියෝ එක බලාගෙන ඉන්න කට්ටියම. අද වීඩියෝ මොකක්ද දන්නවද? අද වීඩියෝ එක ඇවිල්ලා ගල් ගුහාවක් ඇතුලේ ගෙයක් අදලා තින්නේ. අපි ඒක දෙට්ට ගිහින් මොන හරි අදාගෙන කාලා දවසක් ඉන්න බලමු. එහෙනම් අද වීඩියෝ එක තමයි. එහෙනම් වීඩියෝ එක බලාගෙන ඉන්න. එහෙනම් අපි යන ගමන් කතා කර කර යමු. ඉතින් කට්ටිය කොහොමද මොකද වෙන්නේ මේ දවස් ටික? මොකෙන් ඉන්නවද? වැඩද කට්ටියම? මට මචං වීඩියෝ එකක් ගන්න වෙලාව නැහැ. වෙලාවත් එක තමයි සිද්ධිය. දැන් වෙලාවක් තිබ්බම මම වීඩියෝ එකක් ගන්න බලනවා කට්ටියට බලන්න. එහෙම තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහින් සෙට් වෙමු. තාම මේ මග යන ගමන් තමයි ඉන්නේ. ටිකක් දුරක් තියෙනවා යන්න. අපිට කැරයක් මනින් තමයි යන්න තියෙන්නේ. ගලුයි. තව ටික දුරයි. දැන් මචං මම මේ කරපු වැඩේ මං හිතන්නේ කවුරුත් කරලා ඇති කියලා. එහෙම ලොකු කමඩ කියන එක නෙමෙයි. මම දැකලා ලංකාවේ මේ වගේ වැඩ තාම කරලා තිනවා. ඉතින් ඔයාලට මං ගිහින් පෙන්නන්නම් ඉතින් මොකද්ද හදලා තියෙන්නේ එන කියලා. අවුවත් එක තමයි අමාරු. දැන් අපි ගොඩක්ම ළඟට ඇවිල්ලා තින්නේ. අන්න ඒ කට්ටියට පෙන්නන්නද මං අපි ලොකේෂන් එකට ආවා. ඔය කට්ටියට පෙන්නන්නද මම පේන විදිහ. අන්න බලන්න. මේක තමයි මං ගල් ගුහාව ඇතුළේ හදපු ගේ. අපි එහෙනම් ඒක ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. මම පෙන්නන්නම්කෝ ඇතුළ කොහොමද පේන්නේ කියලා. මේක වටේ පෙන්නන්නද පොඩ්ඩක්. අපි දැන් පොට් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේක ඇතුළට යන්න තමයි තියෙන්නේ. මේක ඇතුළට ගිහින් මොනවද හදාගෙන කාලා මේක ඇතුළට පොඩ්ඩක් කියලා ඉඳලා කියන්නේ දවසක් විතර ඉඳලා. එහෙනම් එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ. මෙතන ඉස්සරහින් තියෙනවා මචං මේ ගොඩපර ගහ. ඔය කට්ටියට වෙන්නන්න දන්න බලන්න. මේ තියෙන්නේ ගොඩපර ගහ. මේ තියෙන්නේ මේ ගොඩපර තමයි. මේ තියෙන්නේ මේක තරලා මේ ඔළුවේ ගන්න ඕන. ඔළුවේ ගාලා ටිකක් කරලා තියෙන සෝදාන්න ඕන. එතකොට තමයි මේ එතකොට ඉස්සරහා ඉන්නේ. ඒව තමයි කියන්නේ ඉතින් කට්ටිය. ඔයාලත් කරලා බලන්න මේක. එහෙනම් අපි මේක ඇතුළට ගිහින් වැඩේ එනම් පටන් ගමු. එහෙනම් අපි ඇතුළට යමු. මෙන්න මෙහෙම තමයි මේක ඇතුලේ තියෙන්නේ. මෙතනින් නිදා ගන්න මේක හදලා තියෙන්නේ නිදා ගන්න. මෙතනින් තියෙනවා ලිපක්. ඒක තමයි අපි උයන්නේ. මෙතන මේසයක් හදලා තියෙනවා. මෙතන දොරක් තියෙනවා. මෙතන දොරක් තියෙනවා. මෙතන තව මෙතන තියෙන වෙනම channel එකක්. එහෙනම් අපි මං පෙන්නන්නම්කෝ එහෙනම් මේ ඇතුලට ගිහින් මේකේ කොහොමද කියලා ඔයාලට. එන්නම තමයි ඇතුලට ආවම එළිය පේන්නේ ඔයාලට. ඈතින් පේනවා කඳු ටිකක් පේනවා. මේකේ දොර ඇරලා තිබ්බට එළිය තිබ්බට දොර වහම කළුවරයි. කළුවර යන්න මම මේ පන්දම වගේක් හදන් ආවා. මේකට ලාම්පු වලට දාන පත්තු කරගෙන එහෙනම් අපි තියාගෙන අපි මොනවාරි හදන්න පටන් ගමු.
දැන් තියෙන්නේ අපිට මචං මේ ලිප වතුර ගන්න තමයි ලිප වතුර ගන්න දරටියක් කඩන් ගෙන්න යන්න ඕන. මන් දර ටික නම් කඩන් ආව. දැන් අපිට අර ගල් ටික මැදින් දර ටික මේ ආකාරව තියා ගන්න ඕන. මේ ටික තියාගෙන ඊට පස්සේ ටික පත්තර ගන්න දෙන්නේ. මේකේ දුම මෙතනින් උඩින් යන්නේ අනිත් පැත්තෙන්. මම බෙන්නනම් කොයාලම මේකේ දුම යන්නේ නැටි. අතනින් ලිපපත් වෙනවා ලස්සනට අනු බලන්න. දැන් ලිපපත් වෙනවා. බලන්නකො මෙතන පේන වීව් එක කට්ටියට පේනවද? අපේ අතන ජනේල් එකක් පේනවා. මචං පුළුවන් නම් මේ ඔය කට්ටියට පුළුවන් නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පුළුවන් නම් මේ share කරලා පොඩි support එකක් දෙනවා මට ඉක්මනට. අපි ඉක්මනට 10k ගාමු වෙන ඉක්මනට 10k ගෙවුවොත් මම ලස්සන වීඩියෝ එකක් කරගෙන තව මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරගෙන තව කට්ටිය කමෙන්ට් එකක් දාන්න මේ වගේ තව වීඩියෝ එකක් කට්ටියට බලන්න ඕන. අපි මේ වලදට වතුර ටිකක් දාගෙන නූඩල්ස් එක හදන්න පටන් ගමු එහෙනම්. අපි වලද තියාගත්ත දැන් මේක අපිට රත් වෙනකන් ඉන්න ඕන. අපි එහෙනම් මේක රත් වෙනකන් ඉන්නේ. මම පෙන්නන්නද රෙඩියෙන් දුම යන හැටි. ඔන්න බලන් ඉන්න පොඩ්ඩක්. ඔන්න බලන්න පේනවද කියලා. මෙන්න මෙහෙම තමයි මේක එළියට දුම එන්නේ. ඒ ගොඩක් දුම එන්නේ නැහැ. දුම මේකෙන් විතරක් නෙමෙයි එළියට එන්නේ අර ජනේලුනුත් එළියට එනවා. ඒකේ ඉන්න රස්නේ එක ඇතුලේ ඉන්න බෑ. එහෙනම් අපි ඉක්මනට වතුර රත් වෙනා ඉඳලා අර හදාගෙන කමුනේ. වතුර රත් වෙනකම් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්න හැදී. මේක ඇතුලේ රස්නේ ඉන්න බෑ. ඔය දැකලා නැහැ නේද ලංකාවේ තාම මේ වීඩියෝ. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා ඔයාලා කැමති වීඩියෝ එකක් බලන්න ඕන විදිය කමෙන්ට් එකක් දාලා මට කියන්න එහෙනම්. වතුර ගන්න දැන් නියම ගන්නට රත්තරලා තින්නේ. දැන් අපි මේ මැගි මේවල කොත්තුමි දෙයක් නාවේ දැන් ඒක අපි කඩාගෙන අර වතුරේකට දාගමු. මචං මම මේක හදාගෙන ඉවරයි. දැන් මේක කන්න තමයි දෙන්නේ මට. කට්ටිය එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන තව වීඩියෝ ගන්න පුළුවන් ඔයාලා මේ subscribe කරලා පොඩි support එකක් දෙනවා නම් මට. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි නම් ගිහින් එන්න එහෙනම් කට්ටියටම ජය වේවා.